බලුත් අවුරුද්දක් ඒවා ඔක්කොටම අද අපි මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ ත්‍රිකෝණමිතියේ එන සයින් ප්‍රමේය කියන කොටස. සයින් ප්‍රමේය කියන්නේ මොකක්ද? සයින් ප්‍රමේය සාධනය කරන්නේ කොහොමද කියලා තමයි අපි මේකෙදී සාකච්ඡා කරන්නේ. සයින් ප්‍රමේය එහෙම නැත්නම් අපි සයින් නීතිය කියලා කියන අපි ඉස්සර වෙලාම ත්‍රිකෝණයක් නම් කරගන්නවා A B C කියලා. අපි මේ ත්‍රිකෝණය ඉස්සර වෙලාම සුපුරුදු අංකණයෙන් නම් කරගන්නවා. එහෙම නම් කරගනිද්දි මේ A කියන කෝණයට ඉස්සරහා ඉන්න පාදය සිම්පල් A, B කියන කෝණයට ඉස්සරහා ඉන්න පාදය සිම්පල් B, C කියන පාදයට ඉස්සරහින් ඉන්න පාදය සිම්පල් C කියලා තමයි අපි නම් කරගන්නේ. එතකොට ත්‍රිකෝණයක් යම්කිසි ත්‍රිකෝණයක් සම්මතාංකණය නම් කරගන්නේ මෙන්න මෙහෙම. හරි. ඒතකොට සයින් ප්‍රමේයෙන් කියවෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. සම්මත අංකණයෙන් සම්මත අංකණයෙන් සම්මත අංකණයෙන් නම් කරන ලද ඕනෑම ABC ත්‍රිකෝණයක මෙන්න මෙහෙම දෙයක් sin A බෙදීම A සමානයි sin B බෙදීම B සමානයි sin C බෙදීම C කියලා තමයි sin ප්‍රමේයෙන් කියවෙන්නේ. අපිට මේක කෝණ පාද මාරු කරලා ලියන්නත් පුළුවන්. A බෙදීම sin A සමානයි B බෙදීම sin B සමානයි C බෙදීම sin C කියලා ලියන්න පුළුවන්. එතකොට මේකේ ප්‍රධාන වචන කීපයක් තියෙනවා. මෙන්න මේ එකක් තමයි සම්මත අංකණයෙන් නම් කරන ලද සම්මත අංකණයෙන්. අනිත් වචනේ තමයි ඕනෑම ABC ත්‍රිකෝණයක කියන වචන දෙක. මේ සම්මත අංකණයෙන් නම් කර දෙන ඕනෑම ABC ත්‍රිකෝණයකට මේ ප්‍රතිඵලය වළංගු වෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ මේ ප්‍රමේය සාධනය කරන හැටි. එතකොට මේ ප්‍රමේයන් කියවෙනවා සම්මතාංකණය නම් කරන ලද ඕනෑම ABC ත්‍රිකෝණයක. ඕනෑම ත්‍රිකෝණයක කියලා කියවෙනවා. එහෙනම් මේක අපි සාධනය කරනකොට ඕනෑම ත්‍රිකෝණයකට සාධනය කරන්න ඕනේ. ඒ කියන්නේ සුළු කෝණී ත්‍රිකෝණයකට, ඍජු කෝණී ත්‍රිකෝණයකට, මහා කෝණී ත්‍රිකෝණයකට අපි මේක සාධනය කරගන්න ඕන. හරි. අපි දැන් ඒක සාධනය කරන හැටි බලමු. අපි දැන් මේ ප්‍රමේය සාධනය කරන්න යන්නේ. මම සුළු කෝණී ත්‍රිකෝණයක්, ඍජු කෝණී ත්‍රිකෝණයක්, මහා කෝණී ත්‍රිකෝණයක්. ත්‍රිකෝණ තුනක් ඇඳලා තියෙනවා මේක සාධනය කරන්න. මම ඉස්සර වෙලාම කරන්නේ මේ A කියන ශීර්ෂයේ ඉඳලා BC කියන පාදයට හැම ත්‍රිකෝණයකම A කියන ශීර්ෂයේ ඉඳලා BC පාදයට ලම්බකයක් ඇඳ ගන්නවා. මම ලම්බකයක් ඇඳ ගන්නවා. ඒතර මේකේ ලම්බකය එන්නේ කෙලින්ම B උඩ තමයි. මේකේ ලම්බකය ඇඳොත් එන්නේ මෙන්න මෙහෙම. නඩි. එතකොට මෙතන ආදී මම B කියලා තමයි නම් කරගන්නේ. දැන් මම කරන්න යන්නේ මෙන්න මෙහෙම වැඩක්. මෙන්න මේ AD කියන පාදයට සමාන පද දෙකක් තියෙනවා මෙන්න මෙහෙම. මම AD කියන පාදය ලියනවා මෙන්න මෙහෙම. මෙන්න මේ B කියන පාදය සිරස්වයි ભેදනය කරනවා. B කියන පාදය සිරස්වයි ભેදනය කරනවා. B මෙතන කෝණය C. ඒතර ඒ සිරස්වයි ભેදනය කරනවා නම් කෝණය නැති පැත්තට sin. B sin C. ඒ වගේම AD කියන එක ලියනවාම මෙන්න මේ C කියන එක සිරස්වි ભેදනය කරලා. ඒතර ඒකේ ඉන්නේ C sin B කියලා. හරි. ඒ වගේ මෙතනත් එහෙම වැඩක් කරනවා. මම AD කියන එක ලියනවා. AD කියන්නේ මෙන්න මේක. B කියන එක සිරස්වි ભેදනය කරනවා. ඒක කෙලින් වෙන්නේ B sin C කියලාමයි. B sin C. ඊළඟට AD කියන්නේ කෙලින්ම AB ඒ කියන්නේ C කියන පාද. මම මේක ටිකක් වෙනස් කරනවා මෙන්න මෙහෙම. C ගුණ කිරීම 1 කියලා දානවා.
c ගුණ කිරීම 1. එතකොට c ගුණ කිරීම 1 කියන්නේ sin 90. sin 90. 1 කියන්නේ sin 90. එතකොට sin 90 කියන්නේ මේ අපි කතා කරන ත්‍රිකෝණේ නම් B කියන කෝණය. ඒතර sin 90 වෙනකොට sin B කියලා මම දාගන්නවා. ඊළඟට මෙතෙන් දෙනවා. මෙතන අනේ මෙතෙන් දෙනවා. මෙතන AD කියන එක මම ලියනවා. මෙන්න මේ B කියන කෝණය B කියන පාදය තිරස් විභේදනය කරලා. B sin C. ආයේ AD කියන එක ලියනවා. එනේ මේ C කියන පාදය කෙලින්ම විභේදනය කරලා. තිරස් විභේදනය කරලා. මේක විභේදනය කරද්දී C sin B කියලා තමයි එන්නේ. C sin නෑ C sin එතන මෙන්න මෙතන කෝණය එන්න ඕන. මෙතන කෝණය නේ මෙන්න මෙතන කෝණය එන්න ඕන. එතන මෙතන කෝණය B. මෙතන කෝණය 90 180 ඍණ B. එහෙනම් C sin phi ඍණ B. sin phi ඍණ B කියන්නේ sin B ම තමයි. C sin B. එතන බලන්න මේ හැම එකකින්ම අපි AD ට උත්තර දෙකක් ගත්තා. මේ හැම උත්තර දෙකම එකම උත්තරයක් ආවේ. ඒ කියන්නේ මේ ත්‍රිකෝණ තුනෙන්ම AD ට උත්තර දෙකක් ආවා. ඒ AD ට උත්තර දෙකම සමානයි. එහෙනම් මම ලියනවා එම නිසා ඕනෑම ABC ත්‍රිකෝණයක මට කියන්න පුළුවන් B sin C සමාන වෙනවා C sin B ට පදේ හැම එහා කරාම B බෙදීම sin B සමානයි C බෙදීම sin C කියලා අපිට ගන්න පුළුවන්. මේ වගේ තව පාදයකට ලම්බකයක් ගහලා ගත්තාම A බෙදීම sin ඒත් මේකට සමාන වෙනවා. ඒකයි ආය වෙනම කරලා පෙන්නන්නේ නැහැ. මේකටම ලියනවා. එම නිසා එලෙසම එහෙමත් වෙනවා. A බෙදීම sin A සමානයි B බෙදීම sin B සමානයි C බෙදීම sin C කියලා. ඔන්න එතකොට අපි sin ප්‍රමේය සාධනය කරා. ඒතර sin ප්‍රමේය සාධනය කරන්නේ මෙන්න මෙහෙම. එතකොට අපි ඊළඟ දවසේ cos ප්‍රමේය සාධනය කරන හැටි සාකච්ඡා කරමු. cos ප්‍රමේය සාධනය කරන හැටි සාකච්ඡා කරලා sin ප්‍රමේය cos ප්‍රමේය භාවිතා කරලා ගැටලු ටිකක් අපි සාකච්ඡා කරමු.